ඔයා නාපෝලි වල ඉන්න කෙනෙක්ද? ඉතින් නාපෝලි වල ඉන්නවා නම් වෛද්‍ය සායනයක් පැවැත්වෙනවා. ඉතින් නාපෝලි වල මේක කරන්න ඉතින් නාපෝලි නගර සභාවෙන් සහ ආසල් එකෙන්. ඉතින් ඔයාට ඩොකියුමන්ට් තිබ්බද නැතද කියලා නෑ. ඔයාට මේ සේවයට මේ සඳහා එන්න පුළුවන්. ඒ වගේම නාපෝලි වල ඉන්න විශේෂ වෛද්‍ය විරාජ් එතුමත් මේකට සහභාගී වෙනවා. ඒ වෛද්‍යතුමාගෙන් අපි අහලා බලමු මේකට කාට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මොන වගේ විශේෂඥ වෛද්‍යවරුද එන්නේ කියන එක ගැන. ඔව් ඩයස් මේ අවස්ථාව ඇත්තරම ලාංකික ජනතාවට ඉතාම වැදගත් අවස්ථාවක්. ලෙඩ රෝගේ මොන වුණත් ඩොකියුමන්ට්ස් තිබ්බත් නැතත් මේ අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කිව යුතු දේ මේ අවස්ථාවට එනවා හෘද රෝග විශේෂඥයින්. ඉතින් ECG එකක් කරලා Tamanට හෘද රෝගයක් තියෙනවද නැත්නම් තමන්ගේ හෘද රෝගයක් තියෙනවා නම් ඒකට ගන්න බෙහෙත් ප්‍රමාණවත්ද ඒ පිළිබඳව ඔබලාට තොරතුරු දැනගන්න පුළුවන් මේ අවස්ථාවට සහභාගී වෙලා. ඉතින් මේ අවස්ථාවේදී බෝන රෝගයේ පිළිබඳ විශේෂඥවරුනුත් එන්න නියමිතයි. ඉතින් මෙහිදී ඇඟිලි තුඩෙන් ලේ බිඳුවක් පරීක්ෂණයට ලක් කරලා Tamanට විවිධ බෝන රෝග තියෙනවද නැද්ද කියලා මේ අවස්ථාවේදී බලා ගන්න පුළුවන්. ඒකත් ඊටාම විශේෂ අවස්ථාවක් මේ අවස්ථාවට සහභාගී වෙන සෑම පුද්ගලයෙක්ටම. ඒ වගේම දියවැඩියා පිළිබඳ පරීක්ෂණයකුත් සිදු වෙනවා. ඉතින් මේක පැවැත්වෙන්නේ ඔක්තෝබර් 25 වෙනිදා. ඒ කියන්නේ අද උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්. ඉතින් ඒ වගේම හෙට දවසේ ඔක්තෝබර් 26 වෙනිදා උදේ 9 ඉඳන් හවස 6 වෙනකන් තමයි මේක පැවැත්වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක පොඩ්ඩක් කලින් කරන්න හිටියේ අසනීප තත්වයක් එක්ක දැන් තමයි වීඩියෝ එක දාන්න පුළුවන් උනේ. ඔයාලට හෙට දවසක් තියෙනවා තාම යන්න. ඉතින් ඒක නිසා ඔයා අසනීපෙකින් පෙළෙන කෙනෙක් නම් මේ සඳහා ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න බලන්න. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ නාපෝලි නගර සභාවේ නියෝජිතතුමා ජගන්. ඉතින් එයාත් මේ ගැන දාලා තිබ්බා. බොහොම ස්තුතියි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා හැමෝටම.